භාෂාව කියලා කියන්නේ ශිෂ්ටාචාරයක පදනම. මිනිසා සතු කතන සහ භාෂණ හැකියාවත් එක්ක බොහෝ දේවල් තීරණය වෙනවා. විශේෂයෙන්ම අපේ තියෙන සංස්කෘතික ඇදහිලි සහ විශ්වාස, එතනින් ගියාම ආගම ධර්මය, සිරිත් විරිත් මෙන්න මේ වගේ සියලු දේවල් පරම්පරාවෙන් පරම්පරාවට විකාශය වෙන්නේ මේ භාෂණ සහ කතන කියන හැකියාව මත. ඒ නිසාම තමයි මිනිසෙක්ගේ භාෂණය සහ කතනයට මෙතරම්ම වැදගත් තැනක් ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙලා තියෙන්නේ. මොකද ඒ අනුව තමයි පුද්ගලයෙක්ගේ වගේම සමාජීය දියුණුව තීරණය වෙන්නේ. ඉතින් ඔබ දන්නවා වුණාට අකුරු ලියන්න ලිවීමේදී ඇතිවෙන අපහසුතාව කියන්නේ රෝගී තත්ත්වයක්. සමහර විට ඔබ මේ පිළිබඳව දැනුවත් ඇති. එහෙමත් නැත්නම් නොදන්නවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අද දවසේදී අපි සෝදානම් මේ පිළිබඳව කතා බහ කරන්න කොහොමද මේ අපහසුතාවය ඇති වෙන්නේ? ඒ වගේම අපිට කළ හැකි ප්‍රතිකර්මයන් මොනවද ඒ තත්ත්වයන් වළක්වා ගන්න? මෙන්න මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න අපි සෝදානම්. ඉතින් අපිත් එක්ක කතා බහට එකතු වෙනවා ජාතික රෝහලේ ප්‍රධාන කතන චිකිත්සක ජයමලිය රූපසිංහ ජයසිංහ මහත්මිය. අයිබෝන් ඔබතුමීට සුබ දැසනක්. සුබ දැසනක්. සාමාන්‍යයෙන් දරුවෙක් සංකේත හඳුනාගෙන ඉන්න අනතුරුව තමයි මේ වචන ලියන්නේ. එහෙමත් නැත්නම් අකුරු හඳුනාගෙන ඊට පස්සේ තමයි වචන ලියන්න හුරු වෙන්නේ. ඔහුගේ බොහෝ දේවල් ඒ අනුව තීරණය වෙනවා කියලා වැඩිහිටියන් විදිහට අපි හිතනවානේ. ඉතින් මම ඔබතුමියගේ මුලින්ම අහන්නට කැමතියි දැන් විශේෂයෙන්ම අකුරු ලිවීමේ හැකියාව පිළිබඳව කතා කරනකොට අපි දැකලා තියෙනවා ඇතම් දරුවන්ට විවිධ අපහසුතා ඇති වෙනවා මේ අකුරු ලිවීම සම්බන්ධයෙන්. එතකොට වැඩිහිටියන් විදිහට දෙමව්පියන් විදිහට අපි කොහොමද කොතනදීද හරි විදිහට හඳුනාගන්නේ මේ දරුවාට මෙවැනි අපහසුතාවයක් තියෙනවා කියලා? ඔව් චතු. ඒක හරිම වැදගත්. ඒක හැතරම හඳුනාගන්නේ නැතුව ගොඩක් කල් ගිහිල්ලා වෙනසක් දකින්නට වැඩිය අපහසුතා ලැබුණාට පස්සේ මුලින්ම හඳුනගන්න ඕනේ දරුවාට අකුරු කියලා දෙන අවස්ථේදී දරුවා අකුරු ලියන්න උත්සාහ කරනවා නම් උවමනාවෙන් ඒත් ඔහුට හොයට කරගන්න බැරි නම් ඒ කියන්නේ ගොඩාක් ඉගෙනීම් කරලා දීලත් බැරි වුණා නම් අන්න එතන අපහසුතාවයක් තියෙන්නට පුළුවන්. අකලාට වෙන්නේ දරුවන්ට තරවට්ටු කරන එක. තරවට්ටු කර ඉන්න අය අපිට මතකයිනේ පන්තිවල ඉස්කෝලේ පොඩි කාලවල වල එහෙම තරවට්ටුව තුලින්ම අකුරු කොච්චර කියලා තුන්නත් බැරි වෙන අවස්ථාව තමයි චතු මේක. ඔව්. එතන හඳුනාගන්නේ දරුවාට අකුරු කොච්චර හොඳට කියලා දුන්නත් ඒක කරගැනීමේදී කෑලි අඩු වෙනවා. හරියට ලියා ගන්න බෑ. කැතයි කියන්නේ ඒක අකුරු කැතවීම ගැන තව දේවල් තියෙනවා ඒක පස්සේ කියමු. හඳුනාගන්නේ කොච්චර කියලා දුන්නත් බැරි නම්. ඔව්. ජයමලි මහත්මිය දැන් ඔබතුමා ඉතාමත්ම හොඳ කාරණාවක් ඉස්මතු කරා. මං හිතන්නේ අපිට මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි මෙහෙම අහන්න හිතුණා ඊට කලින්. දැන් අපි දැකලා තියෙන මේ පවතින අධ්‍යාපන තරංගයත් එක්ක සමහර වෙලාවට අපේ දෙමව්පියන් මේ පුංචි වයසේ ඉන්න දරුවන් නිසි කලට එළඹෙන්නත් කලින් අකුරු ලිවීම සම්බන්ධයෙන් ඒ කාලේ එළඹෙන්නත් කලින් බල කරලා එහෙම නැත්නම් ඉතාමත්ම අපහසුයෙන් මේ දරුවන්ට අකුරු ලියන්න උත්සාහ කරනවා. මෙන්න මෙවැනි හේතු කාරණා නිසාත් කවදා හරි දවසක දරුවන්ට අකුරු ලිවීම සම්බන්ධයෙන් යම්කිසි අපහසුාවක් එහෙමත් නැත්නම් මේ රෝගී තත්ත්වය මතුවෙන්නට හැකියාවක් තියෙනවා. මේක මේ රෝගයට කියන්නේ ඩිස්ලෙක්සියා කියලා චතු. එතකොට ඩිස්ලෙක්සියා කියන රෝගී තත්ත්වය අකුරු කීමට බල කිරීම මත ඇති වෙන්නේ නැහැ. හරි. ඒ වුණාට අකුරු කිරීමේදී දරුවන්ට අනිසි ලෙස අපි මෙතන වර්ධනාවදි ගැන කියලා හිටියොත් මම හොඳයි ඊට ඉස්සෙල්ලා. සාමාන්‍යයෙන් දරුවන් අවුරුද්දේදී කතා කරාම අවුරුදු 2ේදී වචන දෙකක් එකට දාලා අවුරුදු 3ේදී වචන කීපයක් දාලා ප්‍රශ්න අහලා ඊට පස්සේ අවුරුදු 4 විතර වෙනකොට ඔන්න පටන් ගන්නවා ලියන්න කියන්න. එතන කුරුටු බලි ගාලා තමයි පටන් ගන්නෙ. සමහරවිට බිත්ති පුරා දෙනවා. එතන අර ඔබ ඇහුවා වගේ එතනදී දරුවා නිදහසේ අකුරු කිරීමට උත්සාහ කිරීම පෑන අරගෙන කුරුටු ගාන අවදිය වළක්වන්න යන එක ගැටලුවක් වෙනවා. හැබැයි ඒක මේ ලෙඩේට නෙමෙයි. මානසික වශයෙන් දරුවාට මානසික පීඩාකාරී තත්ත්වයක් ඇතිවීම තුළ පෞරුෂයට බලපාන්න පුළුවන් ඒක. ඒ කියන්නේ දරුවා නිදහසේ අකුරු කුරුටු පැන්සල අල්ලලා. මොකද පැන්සල අල්ලනවා කියන්නේ අයි හැන්ඩ් ඇසයි අතයි අතර කෝඩිනේට් කරන එකක් ගැන. ඒ කියන්නේ සංකලන කරලා හරියට පණිවිඩය එන්න ඕනේ. ඒක අතින් ඇසින් කියලා අපි ලියන්න පටන් ගන්න කුරුටු ගාන එක පාට කරන එක අන්න ඒ දේවල් නිදහසේ කරන්න දීම තුල නිදහසේ කරනවා කියන්නේ වැලි වල වෙන්න පුළුවන්, බිත්තිය වෙන්න පුළුවන්, ඕනෑම තැනක වෙන්න පුළුවන්. හැබැයි එතනත් හැම එකටම සීමාවකුත් දරුවට කියලා දෙන්න ඕනේ. ඉතින් ඔබ අහුව ප්‍රශ්නයට ඕනකට වැඩි හිර කිරීම, සැර කිරීම තුලින්
අකුරු ලිවීමට උත්සාහ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක නිසා ඩිස්ලෙක්සියා ඇති වෙන්නේ නැහැ. ඒක ජානමය වශයෙන් තියෙන්නට පුළුවන් රෝගී තත්වය. එතකොට මේක ඒක නිසා ඇති නොවුනාට ඒකට බලපෑම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බලකිරීම තුල අකුරු ලිවීම එක පෞරුෂයට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ජයමලි මහත්මිය තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් සමහර දරුවන් වම තින් ලියනවා. තවත් සමහර දරුවන් දකුණ තින් ලියනවා. හැබැයි අපි දැකලා තියෙනවා ඇතම් දෙමව්පියන් ඉන්නවා දැන් දරුවෙක් වමෙන් ලියන්න හුරු වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් වම තින් ලියන්න උත්සාහ කරනවා නම් තරවටු කරලා හරි අර දකුණු අතට හුරු කරන අවස්ථාවන් දැකලා තියෙනවා. ඇත්තට මේ වැනි දේවල් කිරීම සුදුසුද කොහොමද මේ දේවල් බලපාන්නේ දරුවන්ට? අපි දකින විදිහට කතන චිකිත්සකයන් විදිහට අපි ඉගෙනගත්ත දේවලුත් එක ඒක මාරු කරන්න ඕනේ නැහැ. හරි? ඉතින් හරි වැදගත් මාතෘකාවක් අතර මේ අපි අද කතා කරන්නේ මොකද මේව කතා කරන්නේ නැහැ නේද කවුරුත්? මොළයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි කෙනෙක් දෙයක් ලියන්නේ හරි කියන්නේ හරි. එතකොට මේ මොළයේ අපි මොළයේ පැත්ත කියන්නේ වම් පැත්තෙන් ක්‍රියා කරන දේවල් දකුණු අතින් ගොඩක් ක්‍රියාකාරීත්වය වැඩියෙන් වෙන්නේ දකුණු පැත්තේ මොළෙන් නම් ඒ දරුවා වම් අතින් ලියන දරුවෙක්. එතකොට වම් පැත්තේ ලියනවා නම් දකුණු අතින් ලියන දරුවෙක්. ඉතින් එතකොට නිදහසේ දරුවා වම් අතින් ලිව්වා කියලා ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මොකද එයාගේ නිදහසේ එන හැකියාව. ඉතින් මාරු කිරීම කියන එකේදී පෞරුෂමය බලපෑමක් ඇති වෙන්න පුළුවන් ඇත්තටම. එතනදී දරුවාට පීඩාකාරී අවස්ථාවක් ස්ට්‍රෙස් එකක් වැඩි වීමක්. ඉතින් මාරු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ මොකද මාරු නොකර කරා නම් ඔහුගේ උපරිමය ලැබෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අද දවසේදී මම හිතන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අපි කතා බහ කරන්නේ වැඩි අපිට ඇහෙන්නේ නැති මාතෘකාවක්. ඉතින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ මේ වැඩසටහන අවසන් වෙනකම් විශේෂාංගය අවසන් වෙනකම් අපිත් එක්ක රැඳී ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ජයමලි මහත්මිය දැන් ඊළඟට මම ඔබෙන් ඔබතුමියගෙන් අහන්නට කැමතියි. ඇත්තටම දැන් දරුවන් පිළිබඳව කතා බහ කරනකොට ඇත්තටම අකුරු ලියනවා කියන්නේ පුංචි දරුවන්ට ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. කෙලිදෙලින් සෙල්ලම් වයසේ පසු වන දරුවන් එක්වරම අකුරු ලියන්නට යෑමෙන් බොහෝ අපහසුතාවක් වෙන්නට පුළුවන් නෝන්ට. එතකොට දැන් අකුරු ලියන්නට කලින් යම් යම් කරුණු කාරණා අපේ දරුවන් සම්පූර්ණ කරගන්නට ඕන. එතකොට තමයි හැකියාවක් තියෙන්නේ මං හිතන්නේ හොඳට අකුරු ලියන්න නැත්නම් අපහසුතා වළක්වා ගැනීමට හැකියාවක් තියෙන්නේ. මොනවද මේ අපේ දරුවන් සම්පූර්ණ කරගත යුතු කරුණු කාරණා? ඔව්. ඇත්තටම දරුවන් පෙර පාසල් යන්නේ ඔන්න ඕක හේතුව නිසා. ඉතින් පෙර පාසල් යෑම තුළින් දරුවා ඉගෙන ගන්න දේ තමයි සමාජ ආශ්‍රයත් එක්ක ගුරුතුමිය කියන උපදෙස් වලට ප්‍රතිචාර දැක්වීම එතකොට ඒ දේවල් තුලින් ඔන්න මුලින් පටන් ගන්නවා අලවන්න. ඊට පස්සේ හැඩතල අඳින්න පටන් ගන්නවා. එතකොට ඒක හික්මීමකින් අවධානයකින් කියන දේ හරියට අහලා කිරීම කියන එක ඉගෙන ගන්නවා. ඉතින් මෙතනදී හරිම වැදගත් වෙන්නේ අර ඒ අකුරු පාට කිරීම අපි කියන කොලාජ් කරනවා සමහරවිට. සමහරවිට පුංචි මෙතන අපි තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ අකුරු ලිවීමට අතයි ඇසයි අයි හෑන්ඩ් කෝඩිනේෂන් එක අවශ්‍ය වෙනවා මොළයේ ක්‍රියාකාරීත්වය. හැම වෙලාවෙම මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි අපිට භාෂණ හැකියාවන් සඳහා. එතකොට මෙතන ඒ අවස්ථාවෙන් පොඩිවට රවුම් කරලා ලියන්න ඉස්සෙල්ලා මහපට ඇඟිල්ලත් පුංචි ඇඟිලි වලත් සම්බන්ධතාවය අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය වෙන මැටි අනන එක, වැලිස අල්ලන එක, ඒතර ඒකට එක එක දේවල් දැනෙන්න දෙන එක, ඒ දේවල් ඔක්කොම අවශ්‍ය වෙනවා. හැබැයි මේ අකුරු කැතවීම නෙමෙයි ඒක වෙනම කතාවක්. අකුරු ලියීමට බැරි වීමට මොළයේ දුර්වලතාවයක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ රෝගී තත්ත්වය මේ අද අපි කතා කරන ස්පෙસિෆික් රෝගී තත්ත්වය ඩිස්ලෙක්සියා කියන තත්ත්වය ඒක හරි අමුතු එකක්. ඒක ඩිස්ලෙක්සියා කියන එකේදී මේ දරුවන්ට ලියන්න තමයි බැරි. එතකොට අකුරු බෑ ලියා ගන්නට. හැබැයි අනිත් දේවල් හොඳට පුළුවන්. මේගොල්ලන්ට ගණන් හදන්න පුළුවන්. මේගොල්ලන්ට ස්පෝර්ට්ස් ක්‍රීඩා හොඳට පුළුවන්. එතකොට වෙන දේවල් ඇහැලා හොඳට වැඩ කරනවා. හැබැයි අකුර ලියන්න ගියම් බෑ. ඔකට උදාහරණයක් තියෙනවා මේ අපේ සමාජයේ ඒ කාලේ හිටපු අය රයිට් සහෝදරයන්ටත් ඒ රෝගය තිබුණා. ඉතින් අද ගුවන් ගමනින් අපි හිම යන්නේ ඔවුන් නිසා. ඉතින් ඒ ආකාරයට රෝගී තත්ත්වය තමයි මේක. මේ රෝගය පවතින්නේ ලියන්න බැරි වීම පමණ කියන එක මත විතරයි. එතකොට ඒක දියුණු කරන්නට ඔබ අහන්නේ අපේ දරුවන්ගේ මූලික අවශ්‍යතාවයන් විදිහට අකුරු ලිවීමට උපකාර කරන්න පුළුවන් වෙන්නේ පුංචි දේවල් ඇඟිලි වලින් කිරීමට උපකාර කිරීම ක්‍රියාකාරකම් සෙල්ලම් මගේ නේ දරුවන්ට මේ ඇඟිලි සමහරවිට දෙමව්පියෝ බනිනවනේ මේ ළමයෝ වැලි අල්ලන්න එපා කියලා. හැබැයි දරුවල් වැලි වලින් මොන හරි දෙයක් කරනවා නම්
පොඩි කොළ කෑලි වලින් දෙයක් කරනවා ඒකට අකුරු ලියන්න උදව් වෙනවා. අපි නොහිතන දේවල්. ඔව්. අපි නොහිතන පුංචි කාරණා සමහර විට දරුවාගේ අනාගතය වෙනුවෙන් බලපානවා වෙන්නත් පුළුවන්. එතකොට රෝමලි මහත්මිය ජයමලි මහත්මිය දැන් උපතිමගෙන් අහන්නට කැමති දැන් විශේෂයෙන් මේ කතා බහ කරපු කරුණු කාරණාත් එක්ක දැන් අකුරු ලිවීම කියන්නේ කෙනෙක් හිතන්නට පුළුවන් මේ අකුරු ලිවීමේ අපහසුතාවය කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි කියලා. හැබැයි දැන් උපතිමේ සඳහන් කරපු විදිහට ඇත්තට මේ රෝගී තත්ත්වයක්. ඒක රෝගී තත්ත්වයක්. ඔව් සැලකිය යුතු අවධානයෙන් සැලකිය යුතු රෝගී තත්ත්වයක්. එතකොට දැන් පුංචි දරුවෙක්ට කොහොමද හරි විදිහට අපි හඳුනාගන්නේ? සාමාන්‍යයෙන් අපි දරුවන් පාසල් වයසේ යනකොට විශේෂයෙන්ම එක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය වගේ ඉන්නකොට දරුවන්ට අකුරු ලියන්න අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කාරණාවක් විදිහට අපි දකින්න පුළුවන්. හැබැයි අපි කොහොමද හරියටම හඳුනාගන්නේ මේ දරුවාට මේ රෝගී තත්ත්වය තියෙනවා කියලා? ඔව්. මෙතෙන්දී ඩිෆරෙන්ෂියල් ඩයග්නොසිස් කියන එක හරි අවශ්‍යයි කතන චිකිත්සකයන් විසින්. ඒ කියන්නේ අපි රෝගයකින් තවත් රෝගයක් හෝ වෙනත් අවස්ථාවක් හඳුනා ගැනීම වෙන් කර හඳුනා ගැනීම කියන අවස්ථාව. දැන් මොකද වෙන කර හඳුනා ගැනීම අවශ්‍ය වෙන්නේ මේක රෝගයක් නොවන මේකට දුර්වලතාවය තියෙන දරුවන් ඉන්න පුළුවන්. ඔව්. එකක් තමයි හරියාකාර වේ දරුවට ඉගෙන ගන්න හම්බුනේ නැහැ. එයාට මානසිකව එක තැනකට අවධානය තියලා එක්ක අවධාන රෝග නිසා වෙන්නත් පුළුවන්. ඩිස්ලෙක්සියා නොවේ එතකොට. හැබැයි ඒකත් හොඳට තිබිලා හොඳට උගන්නලා ඒ කොච්චරම කරත් බැරි නම් අකුර ලියන්න කෑල්ල නම් ඒක ලිව්වට ලියා ගන්න බැරි නම් අද මම දන්න ලොකු අය පවා ඉන්නවා එහෙම ඩිස්ලෙක්සියා තියෙන සමාජයේ හොඳ තැන්වල ඉන්නවා. ඉතින් එහෙම තිබුණත් ඒගොල්ලන්ට ඒක වහගෙන කරන්න පුළුවන් මොකද බුද්ධිය තියෙන නිසා. හැබැයි මෙතන මේ හඳුනාගැනීමේ අවස්ථාව එන්නේ අවධානයේ ගැටලුවකුත් නැතුව වෙන උගන්වීමේ මේ අඩුපාඩුවකුත් නැතුව සම්පත්තල අඩුවකුත් නැතුව එහෙම තිබිලත් කොතරම්ම කරත් අකුර හරියට ලියා ගන්න බැරි අවස්ථාව තමයි අපි ඩිස්ලෙක්සියා කියලා. ඕක කතන චිකිත්සක අගයීමකින්ම තමයි තෝරා බේරා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය පරිසරවල පන්තිවල අකුරු බැරි වැඩ බැරි ළමයි ඉන්නවනේ. ඔව්. ඉතින් මේ දරුවන්ගෙන් සමහර කොටස මේක ලංකාවේ ඇත්තටම හඳුනගෙන නෑ මේ ඩිස්ලෙක්සියා. මම හරි වොරිඩ් මේ සම්බන්ධව. මොකද අපේ රටේ දරුවන්ට පාසල් අධ්‍යාපනයේදී හරිනම් මේක හඳුනා ගන්නට ඕනේ. මෙහෙම දරුවන් පාසලක ඉන්න පුළුවන්. ඉතින් හඳුනාගන්නේ නැතුව දරුවට අඩත්තේටම් කරලා දෙමව්පියන්ටත් මානසික පීඩා කරලා ඒ සමාජෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් හඳුනා ගැනීම වෙන්නේ කතන චිකිත්සක කෙනෙක්ට කියලා හරියට ස්පීච් ඇන්ඩ් ලැන්ග්වේජ් ඇසෙස්මන්ට් එකක් කරලා ස්පීච් ඇන්ඩ් ලැන්ග්වේජ් ඩයග්නොසිස් එකකදී අපේ ඩිස්ලෙක්සියාද කියන එක හොයා ගන්නට පුළුවන් වෙනවා. එකකින් නෙමෙයි එකක් කරලා අපි චිකිත්සක ප්‍රතිකාර කරලා 2-3 යනකොට හරියට ඩයග්නෝස් කරගන්න පුළුවන්. ඔව්. දැන් අකුරු ලිවීමේ අපහසුතාවය පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම ජයමලි මහත්මයා දැන් අපිට හිතෙන්නට පුළුවන් ඇත්තට මේ දරුවන්ට අකුරු ලියන්නට බැරිම කාරණා විතරක්ද මේ රෝගයේ තියෙන රෝගී ලක්ෂණ කියලා. එතනින් එහාට ගිහින් කතා කරනකොට අපි දැකලා තියෙනවා ඇතම් දරුවන්ට හිතා ගන්න බෑ මේ අකුරු අතර ඉඩ තියන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද තියන්න ඕන වචන අතර කොයිතරම් ප්‍රමාණයක්ද තියන්නට ඕන එවැනි කරුණු කාරණාත් අපි දැකලා තියෙනවා. මේකත් මේ රෝගයේම රෝග ලක්ෂණයක්. නෑ. එතන අකුරු කැතවීම කියන මාතෘකාව යටතේ ඒක යන්නේ. අකුරු කැතවීමේදී කියනවා පොතපතේ ගොඩක් වෙලාවට කාරණා ඔළුවේ වැඩි කෙනෙක් වැඩිපුර ධාරණය කරගෙන දේවල් ඇතුලේ සංකලනය කරන අයගේ අකුරු කැතයි. බුද්ධිමත්කම වැඩි අයගේ අකුරු කැතයි කියලා සමහර පර්යේෂණවල තියෙනවා. ඒක නොවෙන්නත් පුළුවන්. මම කියනවා කියලා. එතකොට ඉතින් ඒකෙදි ඒ අය හරියට මොලේ ඇතුලෙන් වැඩ කරගෙන යන අතරේ තමයි මේක ලියන්නේ. එතකොට අකුරු කැතවීම තියෙන්න පුළුවන්. ඒ වගේම eye hand coordination එකේ ස්නායු වල අවුලක් අමාරුවක් තියෙන කෙනෙක්ගේ අකුරු කැත වෙන්නත් පුළුවන්. ඒ වගේම ADHD කියලා රෝග ලක්ෂණ තියෙනවා. attention deficit ඒ කියන්නේ අවධානය පිළිබඳ ගැටුද. මොකද අකුරෙන් අකුරට යන්න බෑ අවධානය ගිහිල්ලා. ඔව්. එතකොට වචනේ යට ටටක් ගාලා ලියනවා. එතකොට ඔන්න ඒකත් එක ගැටලුවක්. ඉතින් ඕවා හරියට ඩයග්නෝස් කරගන්න මේක අද ඇඩ්වාන්ස් කතාවක් කරන්නේ. අපි මේ සාමාන්‍ය පරිසරයේ තියෙන ඒත් ගැන දන්නේම නැති මාතෘකාවක් අපේ රටේ දරුවන්ගේ හඳුනගන්නේ නැති. ඉතින් අකුරු කැතවීමයි අකුරු බැරිවීමයි කියන දෙකක්. එතකොට මේ මං අහන තියෙනවා සමහර වෙලාවට සමහර දරුවන් වෙන්න පුළුවන් වැඩිහිටි වියේ ඉන්න පුත්සලින් පවා ඉන්නවා ඉක්මනින් ලියන්න බෑ. ඊටමත් හිමින් තමයි ලියන්නේ සමහර විට අසාගෙන ලියන්න බැරි කරුණු කාරණා එවැනි ගැටලු තියෙනවා. එතකොට අන්න ඒ කාරණාව කොතනටද ආйти වෙන්නේ? එතන සමහරලාට කනේ අපහසුයක් වෙන්න පුළුවන්. මොකද කන ගැන අපි වෙන දවසක කතා කරමු. කනේ අපිට ඇහෙන ශබ්ද පරාසයක් තියෙනවා. අපිට ඒක ග්‍රාෆ් එකකට දැම්මම අපි අපේ විෂයදී හඳුනන එක ස්පීච් බනානා කියලා. මෙන්න මේ වගේ කියන්නේ ඩෙසිබල් ගාන ගත්තාම ඩෙසිබල් 30 වගේ රේන්ජ් එකේදී යන ශබ්ද තියෙනවා. බර ශබ්දත්, හීනි ශබ්දත්, කතන ශබ්ද විතරයි ඒක තියෙන්නේ.
එතකොට ඊට අඩුවෙන් ප්‍රමාණික කාට හරි නම් කන ඇහෙන්නේ ඊට කතන ශබ්ද ඇහෙන්නේ. එතකොට කියවන විට ලියන්නට බෑ. ඒ වගේම තමයි අංශභාගයේ හෝ ස්නායු රෝගවලදී කියවන විට ලියන්නට බැරි විය හැකියි. දැන් මම කිව්වොත් ඔයාට වගේ නම ලියන්න කියලා. එහෙම නැත්නම් මම කියනවා චතු කියලා ලියන්න. ඔව්. පණිවිඩය අරගෙන මම ඔක හරියට පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි අරගෙන චා කියන එක මොලෙන් අරගෙන ඒක ලියන්න ඕනේ වෙන අකුරු ටික අකුර කියනවා වචන කියනවා වගේම තමයි ලියන්නට ඕනේ වෙන. ඔහොම කළා මෙහෙම වෙයිලා මෙහෙම එනවා කියලා ටක් ගාලා ඔක්කොම පණිවිඩ ටික මාරු වෙනවා. ඉතින් අන්න ඒ සංකලනවල අපහසුයක් තිබ්බොත් ස්නායු සම්බන්ධව අන්න එතනදිත් අපිට කියවනකොට ලියන්න බැරි වෙන්නට පුළුවන්. හැබැයි අනිත් එක තමයි අවධානය තියාගෙන ඉන්නේ නැහැ අනිත් කෙනාට. ඔන්න ඔය කාරණාව හිතන්නට පුළුවන් කියවනකොට ලියා ගන්න බැරි නම්. ඒ වගේම මේ වැඩිහිටි ඩිස්ලෙක්සියා කෙනෙක් වෙන්නත් පුළුවන්. අකුරු එකතු වෙලා වචන නිර්මාණය වෙනවා. වචනයට එකතු වෙලා අදහසක් නිර්මාණය වෙනවා. ඉතින් මේ අදහස් අපිට ලිඛිත විදිහට ලෝකයට ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි වාචිකව අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්. අපි ඕන කෙනෙකුට වාචික අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අපි නොදන්නවා වුණාට ලිඛිත විදිහට අපේ මේ අදහස් ලෝකයට ප්‍රකාශ කරන්න බැරි උදවිය අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඔවුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අත්‍යවශ්‍යම කාරණාවක් විශේෂයෙන්ම පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම මේ කාරණාව බලපානවා. ඒ නිසාම තමයි මෙවැනි විශේෂිත වූ වැදගත් කතාබහක් අපි ඔබ වෙනුවෙන් අරගෙන එන්නට හේතුව. ඉතින් දැන් චෛමලි මහත්මිය අපි කතාබහ කරමින් හිටියා. ඇත්තටම දරුවන්ට බලපාන්න පුළුවන් ආකාරය පිළිබඳ මේ අකුරු ලිවීමේ අපහසුතාව පිළිබඳව කතා බහ කරා. දැන් වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම මේ COVID-19 තත්ත්වයත් එක්ක අපේ දරුවන් බොහෝ දවසක් මං හිතන්නේ අවුරුදු එකමාරකට වැඩි කාලයක් නිවසට වෙලා හිටියා. උන්ට පාසල් යන්න බැරි වුණා. පුංචි දරුවන්ගේ මේ ප්‍රාථමික අධ්‍යාපනය කියන දේ උන්ට මගහැර. ඒකත් එක්ක මං හිතන්නේ බොහෝ ගැටලු වලට මුහුණ දෙන උන්ට සිද්ධ වෙලා තියෙනවා. අකුරු ලිවීම සම්බන්ධයෙන් කතා බහනකොට විශේෂයෙන්ම දැන් පෙර පාසල් අවදි ඉන්න දරුවන් වේවා එහෙම නැත්නම් පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය වගේ මෙන්න මේ ඒ වගේ කාල සීමාවලදී තමයි උන්ට මූලිකම අඩිතාලම ලැබෙන්නේ වැටෙන්නේ මේ අකුරු ලියන්නට. ඒතකොට මේ දේවල් මගහැරුණාට පස්සේ එතනදී උන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. එතකොට දරුවන්ට යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා නම් අකුරු ලිවීම සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩිහිටියන් විදියට මොන වගේ ක්‍රියාමාර්ගයන්ද ගන්න ඕන? විශේෂයෙන්ම ගුරුවරුන් මෙවැනි අවස්ථාවක් කොහොමද ක්‍රියාමාර්ගයන් ගන්න ඕන? ඔව් චතු. ඇත්තටම කිව්ව දේ හරි ප්‍රායෝගික අවස්ථාවක් මේක අපි මුණ දෙන මුළු සමාජයක්ම. ඉතින් අපිට මෙතන දෙමව්පියෝ බය නොවීමට අපි දෙයක් කියන්නට ඕනේ. නැත්තම් දෙමව්පියෝ උදේ ඉඳන් රැ වෙනකන් පොල්ලක් තියාගෙන ළමයට අකුරු කියන්න ගන්න අපි මේ කියන දේ අහුවට පස්සේ. ඒක නිසා පළවෙනි දේ තමයි එකක් දරුවන් ගෙදර හිටපෙක හොඳයි. ඒගොල්ලන්ට ගෙදර හැරලා බලලා රණ්ඩු වෙලා සෙල්ලම් කරලා ඉන්න පුළුවන් වුණා. විවේකීව ඉන්න පුළුවන් වුණා. අපි ඒකේ හොඳ පැත්ත හිතමුකෝ. දෙවෙනි කාරණා තමයි සහෝදර සහෝදරයන් ඉන්න අයට ගොඩාක් හොඳයි නැති අයට වඩා. ඒකෙදි මේ සැරේ අත්දැක්කම මේ කාලය තුළදී අපේ පොඩි දරුවන් හැම කෙනෙක්ම වගේ සහෝදර සහෝදරයන් ඉන්න අය ඉස්කෝලේ වැඩ කරන්න දැන් ඔන්ලයින් හරි ආවා හරි නැතුව හරි සහෝදර සහෝදරයන් මුගක් අයට පොඩි අයට කියලා දුන්නා. හැබැයි ඒ වගේම එහෙම නැතුව ගෙදරවල තනි වෙලා දෙමෝපියන්ව රාජකාරී සඳහා යන්න එන්න පටන් ගත්තට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරුණෙම නෑ වෙන්නත් පුළුවන්. ඉතින් මේක හරි සාවධානව මේ දෙමෝපියන් මේ වෙලාවේදී මැදි වෙන්නට ඕනේ. විවිධ අකුරු කැතලා ඉන්න පුළුවන්, අකුරු බැරි ළමයි ඉන්න පුළුවන්, කරේම නැතුව ඉඳලා වෙන්න පුළුවන්. දැන් පටන් ගන්නට පුළුවන්. දැන් දරුවම දැනුවත් කරන්න ඕනේ පළවෙනි එක කමන්නේ. දැන් බය වෙන්න අයියෝ හරි වැඩේවා මුකුත් කරලා නැහැ බලන්න මේ අර ළමයා කරනවා කියන වචනය ආවොත් මානසික පීඩාවක තුලින් තව ලොකු ප්‍රශ්න කොටකට මැදි වෙනවා. ඒ පළවෙනි එක තමයි දැන් තියෙන තත්ත්වය මොකද්ද කියලා දෙමව්පියන් බලන්නට ඕනේ. ඒ අයට පාඩම් කරන්නට හරියාකාර ස්ථානයක් හදලා දෙන්නට ඕනේ. එතකොට මේ බැරිවීම තුල සමහර වෙලාවට ලොකු ගැටලු ඉස්සරහට මතුවෙන්නට පුළුවන් ඔබ කීවා වගේ. ඒ වගේම එක පැත්ත ඕකේ අනිත් පැත්ත දරුවන් ගෙදර දෙමෝපියන් සමග සිටීමේ කාලයකුත් හම්බුන නිසා ඒකත් හරි සුන්දර වෙන්නට පුළුවන් ජීවිත කාලේ. මොකද අපිට ඔයාට මට ඔබට මට හම්බුනේ නැති කාලයක් දරුවන්ට හම්බුණා. එතකොට මෙතන අකුර දරුවා ලියන දේ මොකද්ද කියලා දෙමෝපියා ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න. දැන් කොහොමද පුතේ මේක මට කොපි කරලා පෙන්නන්න. අකුරු ලියන දරුවන් සම්බන්ධව මම කියන්නේ මේ දෙමෝපියන්ට මේ වෙලාවේ අපි යොමු කරන්න ඕනේ පණිවිඩය. අකුරු ලියලා බලන්න. දැන් ඔන්න බලනවා මේකේ මොනවද ඇදපළදු කියලා. ඔබ බලන්න දෙමාපියෙක් විදිහට. බැලුවාම ඔන්න අකුරු අතර වචන මදි ඇති, ඉඩ මදි ඇති, එහෙම නැත්නම් අකුරු කැත වෙන්න පුළුවන්. එහෙනම් අපි තව ටිකක් ලස්සන කරමුද? කාලෙ දෙන්න දරුවට. කලබල කරගන්න එපා.
හැබැයි මෙයා තාම ලියන්නේ නැත්තම් අර වගේ රෝගයක් වගේ කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් කතන චිකිත්සක කෙනෙක් හම්බ වෙලා ඇසෙස්මන්ට් එකක් කළා ඩිස්ලෙක්සියාද නැද්ද කියලා හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට එතනදී කතන චිකිත්සක ක්‍රියාකාරකම් පින්තූර වචන සහ මොලේ ක්‍රියාකාරකම් වැඩි කිරීම තුලින් අකුර ලිවීම සඳහා හරියාකාර යොමුවක් ඇති කර ගන්නවා සයන්ටිෆිකලි විද්‍යාත්මක වශයෙන්. එතකොට ඊළඟ ප්‍රශ්නේ. මම හිතන්නේ ජයමලි මහත්මිය ඔබතුමී ඉතාමත්ම හොඳ දෙයක් මම හිතන්නේ ඉස්මතු කරේ මේ කතා බහ කළ යුතු දෙයක්. මම හිතන්නේ අපේ මේ ගෙවල් වල ඉන්න අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ටත් මේ සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් ඇති. ඒ නිසාම අපි අපේ මැදිරියේ දුරකථන අංකය මතක් කරමු. උන්ටත් අපිත් එක්ක සජීවීවම තියෙන ගැටලු ඉදිරිපත් කරන්නට. 0112 599 132 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට අපිත් එක්ක එකතු වෙන්නට හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඉතින් අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් එකතු වෙනවා. ඇඹිලි පිටියෙන් සන්ධ්‍යා මහත්මිය ආයිබෝන් ඔබතුමියට සුබෝදෑසනක්. මට ડોක්ටර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? කියන්න. ඔව් පුළුවනි. ડોක්ටර් අපේ පුතාට පොත බලලා අකුරු කියන්න පුළුවන්. එයාට ලියනකොට අකුරු මතක නැහැ. ඔව් ඒක කොච්චර කල අම්මා අත්දැකලා තියනවද? එයා කොහමරි එක වසරින් ඉඳන් වගේම ලියනවා. දැන් 3 වසරේ. 3 වසරේ. හා ඒතර අවුරුදු 2ක් විතර අම්මා මේක අත්දකින්න දෙයක්. එතකොට මොන්ටිසෝරි ගියා අවුරුදු 2ක්ම. ඒත් අර එක වසරට දැම්මත් එයාට අර පොත හොඳට කියවනවා. කියවුවට ලියන එක මතක නැහැ අකුරු ටික මතක. හරි. අම්මා කියනකොට දරුවා ලියන එක කොහොමද? පොත බලලා ලියන්න නැති එකක්. අම්මා කියවුවත් ලියන්න පුළුවන්ද? පුළුවන් ඒත් අර සමහර අකුරු මතක නැහැ එයාට. ඒක බලන්න ඕනේ ඇත්තටම මේ මෙතන මේ බුද්ධිමය ගැටලුවක්ද ඒ කියන්නේ මන්ද බුද්ධිකතාවයේ යම් දෙයක් තියෙනවද එහෙම නැත්නම් අකුරු වලට විතරද කියලා. එයා කරන අනිත් නෑ එහෙම නෑ අර අකුරු වලට විතරයි එහෙම හොඳට කතා බහ කරලා එහෙම ඉන්නවා. එහෙනම් දරුවට උදව් අවශ්‍ය වෙන සමහර විට ඩිස්ලෙක්සියා තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඒතකොට ওই පැත්තේ කතන සායනයකට යොමු වීම අවශ්‍ය වෙනවා. අම්මා ඒ කියන්නේ මොකද මේ දැන් කියන එක දැන් මොක හරි කිව්වෝ ඊළඟට එයාට ආයෙත් මතක නැහැ මොකද්ද ලියන්න ඕනේ. හරි. එහෙනම් කරන්න ඕනේ ළමා රෝග විශේෂඥ කෙනෙක් බලනවා ඇතිනේ දරුවව නේද? බලන දරුවා බලන ළමා රෝග විශේෂඥවරයා හෝ ළඟම රෝහලේ කතන සායනයට යොමු වීමට බාහිර රෝගී අංශයට ගිහිලා ඒ වෛද්‍යවරුන් බලලා අවශ්‍ය ද අනිත් දේවලුත් බලලා ඉවර වෙලා පරීක්ෂණ කරලා කතන සායනයට යොමු කරනවා. අම්මා එන්න ඒකට යොමු වීම අවශ්‍ය වෙනවා. හරි මොකද ඕක උතනින් මගාරින්න එපා. ඔය දැනුවත් වීම තුල දරුවට උදව් කරලා යාව යම් මේකකට ගෙන්නන්න පුළුවන්. මොකද ලියන්න බැරිවීම කියන එක හරියට හොයාගන්න ඕනේ. අම්මා ඒක මතකෙන් ඒ දේ කරලා ට්‍රීට්මන්ට්ස් හරියට දරුවට කරා. හරි ડોක්ටර්. thank you. ඔව් සන්ධ්‍යා මහත්මිය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ඉතින් ඔබට නැවත සැරයක් මතක් කරන්නම් දුරකථන අංකය අපේ මැදිරියේ 0112 599 132 0112 599 132 කියන දුරකථන අංකයෙන් ඔබට හැකියාවක් තියෙනවා අපිත් එක්ක සජීවීවම සම්බන්ධ වෙන්න. දැන් චර්මලි මහත්මිය දැන් පුංචි දරුවන් පිළිබඳව කතා බහ කරානේ විශේෂයෙන්ම මේ ඇතිවිය හැකි අකුරු ලියන්නට ලිවීමේදී ඇති වෙන්නට පුළුවන් ගැටලු පිළිබඳව කතා බහ කරා. අපි දැකලා තියෙනවා නැත්නම් වැඩිහිටියන් බව මේ ගැටලුවෙන් පෙළෙනවා. සමහර විට පුංචි අවදියේදී මේ ගැටලුව හඳුනා නොගත් නිසා වැඩිහිටිවියට පත්වීම දක්වාම මේ ගැටලුව අරගෙන ගිහින් තියන්නට පුළුවන්. එතකොට එතනදී විශේෂයෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙන අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා. එවැනි අවස්ථාවක මොනවද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? මොකද දරුවෙක්ගේ අධ්‍යාපනය කියන්නේ මම හිතන්නේ ඔහුගේ අයිතිවාසිකමක්. ඔහුට ඉගෙන ගන්න අවස්ථාව ලබා දීම අපේ යුතුයකමක් වගකීමක්. එතකොට මෙවැනි අපහසුතාවයකින් පෙළෙන දරුවෙකුට අපි මොන වගේ අවස්ථාද ලබා දෙන්නට ඕන මේ අධ්‍යාපනය කරගෙන යන්න දිගට? මේක අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හිතන්නට ඕන කාරණාවක්. හරි? ඒක හරිය හොඳ පණිවිඩයක්. මොකද කතන චිකිත්සක කෙනෙක් මේ පණිවිඩය කලින් දීලා නැහැ. එතකොට කතන චිකිත්සකයෙක් නොවන අවස්ථාවකදී මේ ගැන කතා කරන්නේ නැහනේ. ඒක අපේ යුතුයකමක් වෙනවා මේ පණිවිඩය දෙන්න. එකක් තමයි මේ පණිවිඩයේ පළවෙනි කොටස වෙන්න ඕනේ අපේ රටේ දරුවන්ගෙන් කොටසක් ඉන්නවා ඩිස්ලෙක්සියා තියෙන දරුවන්. එතකොට මේ ආයත එකක් තමයි ලිවීමට උදව් කරන පාසල් හරහා ලිමිට උදව් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. දැන් ඔබ කිව්වා වගේ මේ ආයත වැඩිහිටි වෙනකම්ම මේක වෙලා තියෙන අපිට පහුගිය කාලාන්තරයක් කවදාවත්ම පාසල් වල මේක අතිශය දක්ෂ මගේ මවත් ගුරුවරියක්. ඉතින් එහෙම බැරි අයව එකතු කරගෙන මගේ මාව ඉස්සර මේ ලෙවල් උගන්වනවා වුණත් මේ බැරි ළමයි ටික එකතු කරලා උගන්වනවා. ඉතින් එහෙම ගොඩ දාන මේ හදවතින්ම වැඩ කරන ගුරුවරුන් ඉන්නවා.
ඒ අයට හැබැයි ගුරුවරුන්ට ලොකු ලෝඩ් එකක් තියෙනවානේ. එතකොට අතහැරලා යන අවස්ථා ගොඩක් වැඩි. හරි. අන්න ඒකයි ඔබ ඔය කිව්ව අවස්ථාවටපත් වෙලා තියෙන්නේ. වැඩිහිටියන් එතකොට අධ්‍යාපන අතහැරලා දානවා. මොකද අනිත් වැඩ පුළුවන් නිසා ඒ අතේ පය වැඩක් කරගෙන ඉදිරියට යන්න හදනවා. සමහරව මානසික පීඩාකාරී වෙලා බෙහෙත් ගන්න තත්ත්වයටපත් වෙනවා. ඔය වගේ විවිධ ප්‍රශ්න එක්ක ඒගොල්ලන් වයසගත කරලා මැරලා යනවා. ඒතකොට ඩිස්ලෙක්සියා තියෙන අයට අපේ ඉගෙනීම් රටාව තුල හරියාකාර ඉගෙනීමේ ක්‍රම හදා ගන්නට ඕනේ අපි පාසල් තුල. එතකොට කතන ඉස්කෝල එක පාසල එක කතන චිකිත්සක කෙනෙක් මනෝපදේශක කෙනෙක් ගුරුතුමියත් එක්කලා ඒ වැඩ කටයුතු කිරීමට උදව් කරන්නට ඕනේ. මම දන්නේ සමහර මම එක පාසලකට මගේ රෝගීන්ගේ සමහර පාසල් වලට මම යනවා. සමහර අවස්ථාවලදී අවශ්‍ය වුණාම මම ඔය වත්තලපැත්ති පාසලකට ගියා. ඒ පාසල හරීම මට දැන් නම මතක නෑ. මේ ඒ පාසලේ ගුරුතුමිය සහ ඒ කණ්ඩායම වෙනම විශේෂ ඒකකයක් තියලා ඒ විශේෂ දැන් අපිට චතු විශේෂ ඒකක කිව්වහම බය හිතෙනවා. ඉස්සර ඉඳලම තියෙන විශේෂ ඒකක වල ළමයා පොඩ්ඩක් හරි වෙනස් නම් ඔන්න විශේෂ ඒකයකට දානවා. චිත්‍රයක් අඳිනවා පාට කරනවා දවසම ඒ ළමයා විශේෂයි. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඉන්ක්ලූසිව් එඩියුකේෂන් කියන එක. ඉන්ක්ලූසිව් එඩියුකේෂන් කියන්නේ අපහසුතා ආබාධ තියෙන දරුවනුත් සාමාන්‍ය පන්තියේ ඉන්නවා. ඔක තමයි මම හැමදාම මේ අවුරුදු 20 තුල කිව්වේ. හැම දරුවාම ඉන්න ඕනේ. මොකද අපි වෙන් වෙලා සමාජය යන්නේ නැහැනේ චතු. අනිවාර්යයෙන්ම. එතකොට විභාගෙට ෆේස් කරනවා නම් දරුවෝ ඔන්න ඔතන තමයි වාගේ ප්‍රශ්න තියෙන්නේ මම හිතන්නේ. එතකොට විභාගෙට ඉඳගත්තාම ඩිස්ලෙක්සියා තියෙන දරුවෙක් වැඩිහිටියෙක් විදිහට කොහොමද මුණ දෙන්නේ? අපිට එහෙම මෙෂර්මන්ට් එකක් නැහැ අපේ රටේ. ඉතින් හරිය අවශ්‍ය අපේ අධ්‍යාපන ක්‍රමය තුල ඩිස්ලෙක්සියා දරුවන් තෝරා ගැනීම, ඒ අයට හරියාකාර ප්‍රතිකාරයක් කිරීම, ඒ වගේම පන්ති තුල තියලා ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි කිරීමට ඔය කරන විභාගවලදී ඒගොල්ලන්වත් හරියට මයින ක්‍රමයක් හොයාගන්න එක. මොකද එයාට ලියන්න බැරි වුණාට ඒක කියන්න පුළුවන්. ඔව්. ඒතර වාචිකව ගන්න පුළුවන්. අපේ තියෙනවා විශේෂ දරුවන්ට විශේෂ වෙලාවක් දෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමේ තියෙනවා. අපේ මේ විභාග ක්‍රමේ තියෙනවා. විශේෂ වෙලාවක් දෙනවා. ඒතර හැබැයි මේ දරුවන් හඳුනාගන්නේ නැහනේ. දැන් අපේ පන්තිවල ඉස්කෝලවල වල හිටියා. වැඩ බැරි දරුවෝ හිටියා. මේ මමත් පොන්චි කාලේ ඒ යාළුවෝ ටිකක් එකතු කරගෙන ඉතින් මං කියලා දෙනවා. මම හිතන්නේ. අදටත් ඒගොල්ලෝ ඉන්නවා මාත් එක්ක. ඉතින් මේ මොකද මේ බෑනේ ඉතින් බැරි අයට උදව් කරන හොඳ අය ඉන්නවා. හැබැයි ඉතින් ඒක හැමතැනම වෙන්නේ නැහැ. ඉතින් බෑ කියලා දැන් මොකද හඳුනාගත්තේ නැත්තම් සයන්ටිෆිකලි ඩිස්ලෙක්සියා එක ඒ දරුවට විශේෂයක් වෙන්නේ නැහැ. ආයා කොහොමත් වැඩ බැරි එක්කෙනානේ කියලා අර ඊට පස්සේ හොටු පෙරාගෙන ඔහේ කොනකට එලා ඉන්නවනේ. ඒකට යොමු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒක හඳුනා ගන්න නැහැ. දැන් මං කිව්ව එකයි ආබාධ දරුවන්ට වෙලා දෙනවා මේ වෙලාවක් තියෙනවා. ඉතින් මොකද අපි මේ ඩිස්ලෙක්සියා දරුවන් සාමාන්‍ය ස්වරූපයෙන් ඉන්නේ. හරියට ඔටිසම් වගේ. ඒක අපි වෙනදවස කතා කරමු. මේ සාමාන්‍ය ආකාරයෙන් ඉන්න දුවල පැනලා ඉන්නවා ක්‍රීඩාත් හොඳට කරනවා. මෙයාට මොන ලෙඩක්ද කියලා හිතනවා. හැබැයි ඩිස්ලෙක්සියා කියන රෝගය හඳුනාගත්තේ නැති නිසා යාට විභාගෙදී වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ෆේල් වෙනවා. ඉතින් කණුවටක් එක්ක දරුවාගේ ජීවිතයම ඉවර වෙලා යනවා. දෙමාපියන් ඒ ගැන දුක් වෙනවා. ඒතකොට එතන සමාජමය ගැටලුවක් එනවා. සමාජ ප්‍රශ්නයක් ඒක. අන්න ඒවට අපි මැදි වෙන්නට ඕනේ. අන්න ඒකෙදී උදව්වක් අතිශයම අවශ්‍ය වෙනවා මේ පාසල් දරුවන්ට. ඉතින් ඔබේ දරුවාට මෙවැනි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබ මෙවැනි අපහසුතා හඳුනාගෙන තියෙනවා නම් ඒ ඉගෙනීම් පරිසරය අපි නිර්මාණය කරන්න ඕන කොහොමද? පාසලේදී නිර්මාණය කරන්න ඕන කොහොමද? නිවසේදී නිර්මාණය කරන්නට ඕන කොහොමද මේ දරුවාට උපකාරයක් උදව්වක් ලබා දෙන්නට? අපි ඒ ගැන කතා බහ කරන්න සෝතනම්. හැබැයි ඊට කලින් අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් එකතු වෙනවා. උපේක්ෂා මහත්මිය එකතු වෙනවා ගල්ගමුවේ ඉඳන්. ආයිබෝන් ඔබතුමියට සුබ උදෑසනක්. ඔව්. මට කතා කරන්න පුළුවන්ද ડોක්ටර්ට? පුළුවන්. අපේ බබා දැන් ඉන්නේ 2 වසර මේ අවුරුදු අවසානයේ ලබන අවුරුද්දට 3 වසරට යන්න ඕනේ ડોක්ටර්. ඔව්. මට තියෙන එකම ප්‍රශ්නේ අවුරුදු දෙකක් පෙර පාසලෙත් ගියා. නමුත් එයා ඉස්කෝලේ ලියන කියන වැඩවලට කැමති නැහැ. අනිත් බාහිර වැඩ හැමදේම කරනවා. එයාට මම දැන් මේ අවුරුදු 3ක් 4ක් තිස්සේ ඉඳන් උත්සාහ කරනවා ලියන්න කියන උගන්වන්න. ඔව්. අවචනත් මතක හිටිනවා අකුරුත් මතක හිටිනවා කියන හැමදේමත් හොඳට මතක තියාගන්නවා. නමුත් එයා ලියන්න කැමති නැහැ. ලියන්න දෙයක් කියලා දෙනකොට එයා ඒ ගැන අවධානවත් යොමු කරන්නේ නැහැ. මම අකුරක් ලියන හැටි කියලා දෙන්න ගියත් එයා ඒකට වැඩි අවධානයක් යොමු කරන්නේ. දැන් අම්මා කිව්වනේ නේද මේ අකුරු මතක හිටිනවා කියලා. අම්මා දන්නේ කොහොමද එයාට අකුරු මතකයි කියලා?
එයාට මම බෝඩ් එකේ අකුර ලියපුවාම පුතේ මේ අකුර මොකක්ද කියලා කියනකොට එයා කියනවා. දැන් වචන දෙකක් ලියලා දෙන අපිට පුතේ මේ වචන දෙක එකතු කරලා දැන් අකුර කියලා ඉවර වෙලා වචන කියන්න කියපුවාම ඒ වචන කියනවා. හරි. වචන කියනවා ලියන්න කැමති නැහැ. ලියන්න කැමති. හරි. කැමැත්තෙන් ලියන්න නැහැ. හරි. කැමැත්තෙන් ලියන අවස්ථා තියෙනවද? සමහර වෙලාවට එයා කැමැත්තෙන් ලියනවා කියන්නේ නැහැ. කිසිම මොහොතක එයා කැමැත්තෙන් ගන්නෙ නැහැ පොතක්. එතකොට අම්මා මොකද කරන්නේ? මම ඉතින් එයාට ටිකක් ආදරෙන් කියලා කතා බහ කරලා ළඟට අරගෙන තමයි අර වචනයක් තුනක් සුරු කරන්න ගන්නෙ. ડોක්ටර් මෙයාට තියෙනවා ප්‍රශ්නයක් මෙයාට අපි මේ සිත් එකට බෙහෙත් දෙනවා. පොඩි කාලේ නම් සිත් එකට බෙහෙත් දෙනවා. දරුවාගේ අවධානය එයා දඟලනවා වගේ තියනවද නිකන් එක තැනක ඉන්නේ නැතුව එකම වැඩක් දිගට කරන් ඉන්න බැරි ගතියක් වගේ දෙයක්? එහෙම කියන්නේ එයා වැඩ කරනවා. එයාට කැමති වැඩක් නම් එයා කරගෙන යනවා එක දිගට. අපි කියන දේක් තමයි එයා එහෙම කරන්න කැමති නැත්තේ. අපි බලන්න ඕනේ ඕක මොකක් නිසාද කියලා. එතකොට එයා චිත්‍ර අඳිනවද? නෑ. අඳින්නේ නෑ. එයාට කියලා කරලා චිත්‍රමකුත් දැනෙන්නේ නෑ තාම. මොකද? චිත්‍ර අඳින්න ලොකු තේරුමකුත් නෑ. අර චිත්‍ර අඳින්න උනත් හැඩතලයක් අඳිනකොට මේ විදිහට චිත්‍රයක් අඳින්න කිව්වොත් එයා අඳින්නේ වෙන්න පුළුවන්. එතකොට මේ එතකොට මොන්ටිසෝරි යන කාලේ හැඩතල අඳින එක කොලාජ් කරන එක පාට මොන හරි අලවන එක ඒ වගේව කරාද? කරනවා. එක ටිකටම කරලා ඉවර කරන්න හැඩොක්කේ. අපි බලෙන් තමයි තියාගෙන ටිකක් කරවනවා. අවධානය අර සම්පූර්ණ ඉවර වෙනකන් අවසන් දැන් අම්මා හරි. දැන් එතකොට අකුරු ලියන එකයි අලවන එක වුණත් එයා ඒ වගේ අවධානයෙන් දිගට කරන්න නැති ගතියක් නේද තියෙන්නේ? ඔව්. අකුරු ලියන එක විතරක් නෙමෙයි එතකොට නේ? ඔව්. හරි අපි බලමු ඔය පැත්තේ හම්බන්තොට කතන චිකිත්සක සායනට යොමු වෙන්න OPD මේ බාහිර රෝගී අංශය හරහා එහෙම නැත්නම් මට WhatsApp කරලා තියන්න දරුවා ලියපු කෑල්ලක් හරි එයා මේ පොඩි වීඩියෝ කෑල්ලක් හරි අතට බලලා උපදෙස් දෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ඔතන ගොඩක් වෙලාවට ওই රෝගී තත්ත්වය වෙන්නත් පුළුවන්. හැබැයි ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. එයා අලවන එකත් ඒ වගේ දේවල්නේ අවධානයෙන් කැඩෙනවානේ. සමහරවිට අවධානය පිළිබඳ ගැටලුවක් වෙන්නත් පුළුවන්. හැබැයි එයාට කැමති දේවල් දිගට කරන් ඉන්නවා කියලා තමයි කිව්වනේ. ඔව්. අර කැමති දේ එයා කරනවා. මොනවද කැමති දේවල් විදිහට කිව්වොත්? සාමාන්‍යයෙන් සෙල්ලමක් කරනකොට ඒකෝ එයා ඔය ඒක හරි. හරි මේ කපනකොට කොටනකොට එහෙම නැත්නම් පාට කෝඩක් එයාට කුඩු කරන් අරන් සෙල්ලම් කරන්න ඕන වුණකොට ඒ දේවල් එයා කරනවා. ඉතින් ඉවර වෙනකම් මේ කැමති. අතින් කරන වැඩවලදී අතින් කරන්න තියෙන වැඩ තමයි මෙයා අකමැතිනේ. ලිවීම විතරක් නෙමෙයිනේ. නෑ අතින් කරන වැඩ කියන්නේ අර එකම විදියට ඉඳගෙන ටික වෙලාවක් කරන්න තියෙන වැඩක් කරන්න අකමැතියි. බොහෝ වෙලාවට ඔක ADHD වලට පැත්තට බරයි. ඒ කියන්නේ අවධානය පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. ඔතන නම් චිකිත්සක ප්‍රතිකාර අවශ්‍යම වෙන අවස්ථාවක් තමයි අම්මා. හරිද? හරි. ඔබතුමීට බැහැන්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් මෙතුමියගේ දුරකථන අංකයේ මේ විශේෂාංක අවසානයේදී අපි ඔබට මතක් කරන්නම් මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමට පුළුවන්. ජයමලි මහත්මිය දැන් අපි විශේෂයෙන්ම කතා බහ කර හිටිය මේ රෝගී තත්වෙන් පෙළෙන දරුවන් පිළිබඳව. දෙමාපියන් උනත් හිතන්නේ Tamanගේ දරුවා දක්ෂ දරුවෙක් බවට පත් කරන්නනේ. හැබැයි මේ වැනි අපහසුතාවයකින් පෙළෙන දරුවෙක් ඉන්නව නම් සමහර විට මේ රෝගී තත්ත්වය හඳුනාගත්තේ නැත්නම් බොහෝ වෙලාවට දෙමාපියන් වැඩිහිටියන් එහෙම නැත්නම් පාසලේ ඉන්න අනිත් යහළු හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්. මේ දරුවට වැඩ බෑ. මේ ළමයට වැඩ බෑ කියලා කොන්කන අවස්ථා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා සමාජයේ වැනි දේවල්. හැබැයි එහෙම අපි නොකළ යුතුයි. ඒ දේවල් හරි විදිහට හඳුනාගෙන රෝගී තත්ත්වය හඳුනාගෙන එවැනි දරුවන්ට අපි ඉදිරියට උදව්වක් ලබා දෙන්න ඕන. ඒතර කොහොමද මේ පරිසරය අපි ගෙදර නිවසේ මෙවැනි දරුවෙක් ඉන්නව නම් කොහොමද මේ පරිසරය නිර්මාණය කරන්න ඕනේ? එතකොට පාසලේ ඉන්නව නම් කොයි විදිහටද ඒ දරුවාට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙන්නට උනන්දු වෙලා මොන හරි යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් ඒ දේවල් මගහැරවාගෙන කොහොමද අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්නට ඔහුට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න. දැන් පිට රටවල් වල මේවට තියෙනවා විශේෂ ක්‍රම. අපි හදා ගන්න ඕනේ දේවල් එක. එතකොට මේ කරන්න ඕනේ දේ තමයි moral support එක පළවෙනි දේ. ඒ කියන්නේ අපි දරුවව මානසිකව වටන්නේ නැතුව ඔය හොඳයි. හරි ලස්සනයි. ඒ කෑල්ලම හරි ලස්සනයි කියලා පටන් ගන්න. දැන් අර අම්මා කිව්වේ මං හිතුවේ දෙන ගුටි දෙනවා ඇති කියලා බලනකොට මේ අම්මා ආදරෙන් කියලා දෙනවා ළමයට. අන්න ඒ විදිහට. හැබැයි හැමතිස්සෙම ආදරෙත් සීමාවක් තියෙනවා. ඔය හැම එකම සීමාවක් තියෙනවා. ඒ සීමාව තුල ඉඳගෙන තමයි දරුවට කියලා දෙන්නට ඕනේ. නැත්තම් දරුවා දෙමෝපියාගේ අපි කියන්නේ අල්ලේ නැටිනවා වගේ වෙනවා. කිව්වොත් කරනවා මේක දුන්නොත් කරනවා. එහෙම ගානටම යන්නම නරකයි.
හැබැයි රිවෝඩින් එකක් ඔයා මෙහෙම කරොත් අපි හොඳ දෙයක් කරමු කියලා ඒක ඒ අවස්ථාවේ ස්ටෑන්ඩඩ් එකට හරි කල්පනාවෙන් ඒක කරා ගන්නට ඕනේ. ඒකට කරන්න ඕනේ පරිසර හැදීම කියන්නේ පළවෙනි එක ඔබ හොඳයි ඔබට පුළුවන් අපි කරමු. පළවෙනි එක. දෙවෙනි එක ඔන්න ඉඳගෙන නිරත වෙන්නට ඕනේ. හැබැයි දරුවා නැකිටලා යනවා නම් පළවෙනියෙන් යාට යන්න දෙන්න. ගණන් ගත්ත නෑ වගේ දෙමෝපියා එක කරගෙන යන්න ඕනේ. හැබැයි මෙහෙන්ද කියලා කුටි දෙනවා කියලා හරි මොන හරි ලොකු දේවල් දෙනවා කියලා එහෙම ඒ විදිහට අපි මේ පගාවල් වලට එළිය පාවිච්චි වෙන්න හොඳ නෑ. හරි හො. හැබැයි පොඩි රිවෝඩින් එකක් ස්ටාර් එකක් දරුවක් ස්ටිකර් එකක් කමක් නෑ. හො. එතකොට ඒ විදිහට කෙනෙක් ඉන්න ඕනේ gedara දරුවව අවබෝධ කරගෙන දරුවත් එක්ක මේ ගමන කරගෙන යන්න. සමහර දරුවෝ ඉන්නවා අර දෙමෝපියෙක් හරි වැඩිහිටියෙක් හරි නැත්තම් වැඩ කරන්නේ නෑ. ඒක සාමාන්‍ය ස්වභාවය. හරි. එතකොට එහෙනම් කෙනෙක් මං අද ආවේ මොකක්ද එක්ක සෙල්ලම් කරන්නන්නේ ඒ ආකාරයෙන් තමයි දෙමෝපියන් මේකට උදව් වෙන්න ඕනේ. දැන් දරුවගේ ඉස්සරහා ගොඩක් වෙලාවට මෙයාට වැඩ බැරි ළමෙක් කිය ඔයගොල්ලෝ බලන්නේ නැද්ද කියලා ගුරුවරුන් මම දැන් ඉස්කෝලේ ගැන කියන්නේ ගුරුතුමියන් නොකියනවා නම් හොඳයි. මොකද එක එක දරුවන්ගේ ඉගෙන ගන්න රටාවල් වෙනස්. ඒ වගේම ඒගොල්ලන්ගේ දක්ෂතාවත් වෙනස්. එක පැත්තක නැති කෙනා තව පැත්තකින් දක්ෂ ඇති. අනේ දක්ෂතාවය සොයා ගැනීම අවශ්‍යයි. සමස්තයක් විදිහට ගත්තොත් චතු අපේ මුළු අධ්‍යාපන ක්‍රමේදීම මේ වගේ දරුවෙක් දැක්කොත් දැන් අපි ප්‍රයිවට් ස්කූල්ස් වල නම් ඕක දේශන පවතල තියෙනවා ටීචර්ස්ට අග්ගලා හොයලා අපිට එවනවා ස්පීච් ක්ලිනික් එකට අපිට ගවර්න්මන්ට් එකේ අපි තාම කරගන්න බැරි වුණා. මේක කතන චිකිත්සකයන්ට ගුරුතුමියන් අපි සමහරලාට ওই නිවාඩු දාගෙන ඉස්කෝලේ ගිහිල්ලා වර්ක්ෂොප් කරලා ටීචර්ලාට කියලා දෙනවා අනේ ටීචර් මෙන්න මෙහෙම ළමයි ඉන්න පුළුවන් මෙහෙම ලෙඩක් තියෙනවා. අන්න එතකොට මේ සායන වලට එවනවා. හරි. එතකොට මෙතන මේ ඒ විදිහ අඳුනා ගැනීම කරන්න ඕනේ පළවෙනියෙන්ම දැන් gedara කෙනෙක් මේක අහන් ඉන්නවනම් gedara කෙනා හෝ ගුරුතුමිය හෝ හඳුනාගෙන හරියට කතන සායනක කතන චිකිත්සක කෙනෙක්ට යොමු කිරීම තුලින් සාමූහික මනෝපදේශක ගුරුතුමිය කතන චිකිත්සක ඒ කට්ටියගේ එකතුවෙන් අපිට දරුවට උදව්වක් කරන්නට පුළුවන්. ඔව් චාමිලි මහත්මිය මම හිතන්නේ අපිට මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න බොහෝ තොරතුරු තියෙනවා. හැබැයි ඉතින් ලැබිලා තියෙන කාල වේලාව ඉතාමත්ම සීමිතයි. ඒ නිසා අපිට මතක් කරන්න මෙතුමියගේ දුරකථන අංකය ඔබට හැකියාවක් තියෙනවා. ඔබේ දරුවගේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මේ සම්බන්ධව ඔබට යොමු කරන්නට පුළුවන් ඔබේ ගැටලුව WhatsApp ඔස්සේ. ඒ වෙනුවෙන් මතක් කරන්නම් ඔබට දුරකථන අංකය 075 415 48 25 075 415 48 25 දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට දරුවන්ට හොඳම දේ ලබා දෙන්නට තමයි අපි උත්සාහ කරන්නේ. අධ්‍යාපනයේ පැත්තෙන් වේවා භෞතික සැප සම්පත් වලින් වේවා මේ හැම දෙයකින්ම වටිනාම දේවල් දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරන අතරතුරේදී ඔබේ දරුවාගේ නිරෝගී බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. එහෙම වුණොත් ඔබට හැකියාවක් තියෙනවා. ඔව් ඇය යම්කිසි රෝග තත්වයකින් පෙළෙනවා නම් ඒ දේවල් නිවැරදි විදිහට හඳුනාගෙන ඉතාමත්ම කුඩා කාලයේදී අවශ්‍ය කරන ප්‍රතිකාර වෙනුවෙන් යොමු කරන්න. ඒ නිසාම තමයි ඔබේ දැනුවත්භාවය වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් අද දවසේදීත් අපි ඔබ වෙනුවෙන් රැගෙන ආවේ. ඉතින් අපිත් එක්ක කතා බහට එකතුන ජාතික රෝහලේ ප්‍රධාන කතන චිකිත්සක ජයමලී රූපසිංහ ජයසිංහ මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයබෝවන්.